ඉතින් කොහමද සැපසනීප ඔයාලගේ? අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ NPP එක මිනිස්සු ගාවට ගියේ නෑ. මිනිස්සු NPP එක තෝරගත්තා කියලා කියන්නේ. එච්චරයි ඉවරයි. යන්න කලින් subscribe කරලා යන්න. හොඳේ. මේක ගැන තව කතා කරනවා. ඒව දැනගන්න රැඳිලා ඉන්න. අවුරුදු 50කට ආසන්න කාලයක් මේ රටේ මිනිස්සු, ඒ කියන්නේ අපි කී පාරක් රැවටිලා තියෙනවද? 77 JR ආවා. JR ගේ ටැග්ලයින් එක උනේ ධර්මිෂ්ඨ සමාජයක්. 89 ප්‍රේමදාස ආවා. ප්‍රේමදාසගේ ටැග්ලයින් එක උනේ දුක් විඳින ජනතාවගේ දුක හඳුනන ප්‍රේමදාස. 94 චන්ද්‍රිකා ආවා. චන්ද්‍රිකාගේ ටැග්ලයින් එක උනේ භීෂණයෙන් තොර නිදහස් නිවහල් රටක්. 2005 මහින්ද ආවා. මහින්දගේ ටැග්ලයින් එක මහින්ද චින්තන රට පෙරට. 2010 මහින්ද ආයි ආවා දෙවනවා. මහින්දගේ ටැග්ලයින් එක මහින්ද චින්තන ඉදිරි දැක්ම. 2015 මෛත්‍රී ආවා. මෛත්‍රීගේ ටැග්ලයින් එක මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්. 2019 ගෝඨාභය ආවා. ගෝඨාභයගේ ටැග්ලයින් එක සෞභාග්‍යයේ දැක්ම. මේ අවුරුදු 50 ඇතුලේ රටේ පුරවැසියාට මොනවද ලැබුණේ? ලස්සන වචන හරඹ විතරයි. සෞභාග්‍යයේ දැක්ම, ජනතාවගේ දුක හඳුනන ප්‍රේමදාස, මහින්ද චින්තන, යහපාලනය, සෞභාග්‍යයේ දැක්ම, රට විරුව, සුව විරුව, අර විරුව මිනිස්සු රැවටුණා. මිනිස්සු රැවටුණු බව නොදැන, පරාජය වූ බව නොදැන, ඉදිරියටත් දුක තමයි කියලා නොදැන, අනාගතය අවිනිශ්චිතයි කියලා නොදැන, දරුවන්ට අනාගතයක් අහිමි කියලා නොදැන, වසර 50ක් දක්වා ඉද්දී රටේ මිනිස්සු ටික ටික අවබෝධ කරගත්තා පරණ දේශපාලකයෝ දිනවල අපට මුකුත් හම්බ වෙන්නේ නැහැ කියලා. එයාලා සුරසැප විඳිනවා, මිනිස්සු අපා දුක් විඳිනවා. එයාලා හම්බ කරගන්නවා කියලා මිනිස්සු තේරුම් ගත්තා. අන්න දැන් විකල්පයක් ඕනි. අලුත් එකක්, නැවුම් එකක්. ඒක නිසා තිබුණු ජඩ දේශපාලන වාතාවරණය අනුව මිනිස්සු පිරිසිදුයි කියලා හිතලා අලුත් බලවේගයකට රට බාර දුන්නා. ඒ තමයි NPP එක. එහෙම නැත්නම් ජාතික ජන බලවේගය. ඒක නිසා මේ ආණ්ඩුව තියෙන්නේ NPP එක මිනිස්සුන්ගේ කැමැත්ත දිනාගත්ත හින්දා නෙමෙයි. NPP එක මිනිස්සු හම්බ කරලා නෙමෙයි. එහෙනම් අංක 1 සම්ප්‍රදායික බලකඳවුරු Taman විසින්ම විනාශ කර ගැනීම. මිනිස්සු පක්ෂපස්සේ ගිය යුගය ඉවර කෙරුවේ ඒ පාලකයෝමයි. දූෂණය, වංචාව සහ අදූරදර්ශී තීරණ නිසා මුළු රටම බංකොලොත් වෙද්දී පැරණි ක්‍රමය පිළිබඳව තිබුණු විශ්වාස මිනිසුන්ගේ හදවත් ඇතුළෙන්ම මැරලා ගියා. 2 ප්‍රභූ දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම. ලංකාවේ පාලනය කියන්නේ පවුල් කිහිපයක බෝදලයක් කියන එක මිනිස්සුන්ට තදින්ම තේරුණා. Taman වගේම සාමාන්‍ය මිනිස්සු ඉන්න, Tamanගේ බඩගින්න, Tamanගේ පීඩනය තේරෙන බලවේගයක් වෙනුවෙන් සමාජය ඇතුළෙන් ස්වභාවිකවම ඉල්ලීමක් ආවා. 3 විකල්පයක් සඳහා වූ දැඩි අවශ්‍යතාවය. තවදුරටත් මෙහෙම යන්න බැහැ කියන තැනට මිනිස්සු හෙම්බත් වෙලා හිටියේ. අනික් හැමෝටම බලය දීලා බැට කාපු ජනතාව තමන්ගේ පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කරපු අවසන් ස්වභාවික තේරීම තමයි NPP එක. ඒක නිසා NPP එකට ආසන 159ක් තිබුණට ජනතා පරමාධිපත්‍ය පැත්තෙන් ගත්තම 92-3කින් තමයි එලිලා ඉන්නේ. ඒක නිසා පුරවැසියන්ගේ තේරීම ස්ථිර කරගන්න NPP එකට තිතට, රූලට, නූලට විනිවිද භාවයෙන් හරියටම කටයුතු කරන්න වෙනවා. ඒක NPP එක තේරුම් ගන්න ඕන ලොකු අභියෝගයක්. නැත්නම් මිනිස්සු ආයේ අලුත් අත්හදා බැලීම් කරන්න දෙපාරක් හිතන එකක් නැහැ. කියන්න තියෙන්නේ එච්චරයි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න හොඳ ළමයා වගේ subscribe කරන්න. නෑයෙකුට යාළුවෙකුට බලන්න ෂෙයා කරන්න. යාළුවෝ නෑයෝ නැත්නම් වගකීමක් ඇති පුරවැසියෙකු විදියට හරි ෂෙයා කරන්න. එනම් අපි ගියා. ජය වේවා.